ආයුබෝවන් කියලා පිළිගන්නවා හැමෝම නවී ටෙක් ෂෝ YouTube channel එකේ තවත් අලුත් brand new episode එකකට. ඔන්න ඉතින් අද episode එක කතා කරන්නේ කොහොමද Canva website එක හරහා logo එකක් design කරගන්නේ කියලා. ඉතින් ඔයා business කරන කෙනෙක් නම් එහෙම නැත්නම් මොකක් හරි channel එකක් කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට ගොඩක් interesting වීඩියෝ එකක් වෙයි. එහෙනම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න කියලා මතක් කරනවා. ඉතින් වීඩියෝ එක ගන්න like button press කරලා දැම්ම දාන්න මේ වීඩියෝ like එකක් වත් තවමත් නවී ටෙක් ෂෝ YouTube channel එකට join වෙන කෙනෙක් නම් ඔයාට පුළුවන් පල්ලෙහා තියෙන සුදු පාට subscribe button එක click කරන්න. ඒ වගේම හැපෙන පොන්ච notification bell icon එක all press කරොත් විතරයි ඔයාට පුළුවන් අපි අලුතෙම content එක release කරපු ගමන්ම ඒ ගැන දැනුවත් වෙන්න. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව යමු ඉක්මනින්ම අද වීඩියෝ එකට. හරි ඉතින් අපිට මුලින්ම කරන්න තියෙන්නේ කම්පියුටර් එකේ ඉන්ටර්නෙට් අනේ වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගන්න එක. ඉතින් වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගත්තා නම් මෙතන සර්ච් බාර් එකේ සර්ච් කරගන්න තියෙන්නේ Canva logo design කියලා. ඊට පස්සේ පුළුවන් අපිට enter එක ප්‍රස් කරලා මේ විදිහට මේක සර්ච් කරගන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් Canva එකේ link එක. ඉතින් මම මේ විදිහට මේක ක්ලික් කරගන්නවා. ඔයාලට බලා ගන්න පුළුවන් Canva එකේ main interface එක. right. දැන් මම මේ විදිහට පොඩ්ඩක් පහළට ස්ක්‍රෝල් කරපුවාම ඔයාලට Canva එක ගැන තියෙන හැම විස්තරයක්ම මෙතන දීලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් තව ටිකක් මම පල්ලෙහාට ස්ක්‍රෝල් කරද්දී ඔයාලට මෙතන logo ගොඩක් දීලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන logo ටික ඔයාලට set නැත්නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙතන browse all template කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ logo ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට කැමති set වෙන logo එකක් ඔයාලට මෙතනින් හදා ගන්න පුළුවන්. කියන්න අමතකුණා. ඉතින් Canva කියලා කියන්නේ ඔයාලට YouTube banners, ඔයාලට cover photos, ඒ වගේම logos සහ ඔයාලට thumbnail වගේ ගොඩක් දේවල් ඔයාලට graphics සම්බන්ධ හැම දෙයක්ම කරගන්න පුළුවන්. හොඳ වෙබ්සයිට් එකක්. ඉතින් මේකේ link එක මම පල්ලෙහා description area එකේ දාලා තියෙනවා කියලා කිව්වනේ. ඉතින් ඔයාලට පුළුවන් ඒක follow කරන්න. ඊට පස්සේ ඔයාලටත් පුළුවන් ඔයාලට අවශ්‍ය graphic වැඩේ කරගන්න. ඔන්න ඉතින් මට පොඩි logo එකක් set වුණා. ඉතින් මට හිතෙනවා මේ logo එක හොඳයි කියලා. ඉතින් මම කරන්නේ මේ විදිහට මේක උඩ ක්ලික් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට වෙන්න මේ වගේ interface එක බලා ගන්න පුළුවන්. මෙතන පල්ලෙහා ඔයාලට logo ගොඩක් දීලා තියෙනවා. ඉතින් ඔයා තෝරගත්ත logo එක හොඳ නැත්නම් ඔයාලට මෙතන පල්ලෙහා දීලා තියෙන logo වලින් කැමති එකක් ඔයාලට හොයාගන්න පුළුවන්. ඉතින් මෙතන buy කරන්නත් දීලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් ඔටුන්න එක icon එකක් තියෙන මේවා buy කරලා ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මෙතන කිසිම icon එකක් නැතුව තියෙන්නේ. ඔයාලට freeze කරන්න මේ free use කරන්න පුළුවන් ඒවා විතරයි. හරි. ඉතින් ඔයා මේ වගේ එකක් තෝරගත්තා නම් ඔයාලට පුළුවන් මෙතන customize this template කියන එක click කරගන්න. ඊට පස්සේ ඔයාලට Canva එකේ editing interface එකට එන්න පුළුවන්. දැන් ඔයාලට කරන්න තියෙන්නේ මෙතන නම දෙන එක. ඉතින් මම මේ විදිහට නම දෙන්නම් Navi Studio කියලා. ඉතින් මේ වගේ හදාගත්තා නම් මෙන්න මේ විදිහට පොඩ්ඩක් adjust කරගන්න තියෙන්නේ. adjust කරලා මේක මේ විදිහට resize කරගන්න ඕනේ. ඉතින් resize කරලා මම මේ විදිහට හදා ගන්නවා. ඊට පස්සේ වෙන්න මෙතනින් අපිට පුළුවන් මෙන්න මේ විදිහට කැමති තව title එකක් දෙන්න. මම මෙතන දෙන්නම් graphic designer කියලා. ඉතින් graphic designer කියලා දීලා මම මේකත් මේ විදිහට adjust කරගන්නවා. ඔන්න ඉතින් අපේ වැඩේ දැනට 150ක් අපේ වැඩේ ඉවරයි. ඉතින් දැන් ඊළඟට මේ delete කරන්න ඕනේ. මේවා අයින් කරලා ඊට පස්සේ අපිට අවශ්‍ය විදිහට හදාගෙන save කරගන්න තියෙන්නේ. ඔන්න දැන් අපේ 100ක් වැඩේ සාර්ථකයි. දැන් අපිට පුළුවන් මේක save කරගන්න. කොහොමද save කරගන්නේ? ඔයාලට කරන්න තියෙන්නේ වෙන්න මෙතන file වලට ගිහිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන download කියලා තියෙනවා. ඉතින් මෙන්න මේක click කරන්න. ඊට පස්සේ ඔයාලට වෙන්න මේ වගේ download වෙන panel එක බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන ගාව මේක up කරන්න මෙතන ඔයාලට buy කරන්න තමයි එන්නේ. ඉතින් කිසිම දෙයක් කරන්න නැතුව මෙතන ඔයාලට කරන්න තියෙන්නේ PNG තෝරන එක. ඔයාලා මෙතන JPG, PDF, ඊට පස්සේ PDF print, ඒ වගේම MP4 videos වගේ ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මම කිසිම දෙයක් ගන්න නැතුව මෙතන download කියන එක දෙනවා. ඊට පස්සේ ඔයාලට වෙන්න මෙතනින් download වෙනවා කියලා බලා ගන්න පුළුවන්. ඔන්න දැන් අපේ PNG එක download වෙලා තියෙන්නේ. බලමු කොහොමද final look එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් Navi Studio කියන එකේ logo එක. ඉතින් ඇත්තටම මාර සුපිරි ගැම්මක්. ඉතින් ඔයාලට කැමති logo එක design කරගන්න පුළුවන්. ඒ කියන්නේ මට set වෙන logo එක මම මේ design කරේ. ඔයාලට පුළුවන් ඔයාගේ vlog channel එකක් කරනවා නම්, ඔයා මොකක් හරි business එකක් කරනවා නම් ඒකට අවශ්‍ය logo එක design කරගන්න පුළුවන්. මේ logo විතර නෙමෙයි. ඔයාලට තව buy කරලා ගන්න පුළුවන් logos, free use කරන්න පුළුවන්. ඒවා කොච්චර දෙනවද? ඔයාලට ගොඩක් use කරන්න පුළුවන්. ඉතින් ඔයාලට ඒක set වෙන්නේ නැත්නම් ඔයාට ඕනම් Photoshop එකේ වුණත් ඔයාලට use කරගෙන හදාගන්න පුළුවන්. ඉතින් මම ගොඩක්ම කිව්වේ අර online logo design ඉක්මනින්ම logo එක design කරගන්න ඕන නම් ඔයාට හොඳම website එක Canva website එක.
ඉතින් මම හිතනවා අනිවාර්යෙන්ම අද ඔයාලටත් ලෝගෝ ඩිසයින් කරගන්න පුළුවන් වෙන්න ඇති කියලා. ඉතින් මොකද කියන්නේ අද වීඩියෝ ගැන කට්ටිය ඉතින් අද මං ලෝගෝයක් කොහොමද Canva එකෙන් ඩිසයින් කරගන්නේ කියලා තමයි මේ වීඩියෝ එක ස්ටාර්ට් කරේ. ඉතින් අද වීඩියෝ ගැන කියන්න තියෙන දේවල් ඉදිරියේදී මොන වගේ කන්ටෙන්ට් ඕනේ නවී මේ වගේ කන්ටෙන්ට් නැති බොත් හොඳයි මේ වගේ ටියුටෝරියල්ස් හොඳයි මෙන්න මේ වගේ හැමදේම පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ විතරක් නෙවෙයි. ඔයා තාමත් ඉතින් අපේ නවී ටෙක්ස් YouTube channel එකට අලුත් කෙනෙක් නම් ඔයාලට පුළුවන් පල්ලෙහා තියෙන සුදු පාට subscribe button එක click කරලා එහා වෙන පුංචි notification bell icon එකත් all press කරලා තියාගන්න. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම් අපි අලුත් දවසක අලුත් වීඩියෝ එකක් හම්බෙමු. එතකන් පරිස්සමෙන් ඉන්න හැමෝටම ජය වේවා.